දුවේ පුතේ ඔන්න තුල්්‍ය භාග පිළිබඳ දැනුම අපි ඔබට කතා කරා 2011 වසරේ ආරම්භ කරගෙන හරියට බලමු අපි 2011 ප්‍රශ්නය පහත දී ඇති භාග අතරින් තුනෙන් එකට තුල්්‍ය භාගයක් තෝරා ලියන්න තුනෙන් එකට තුල්්‍ය භාගයක් තෝරා ලියන්න අපි බලනවා තුනෙන් එකට තුල්්‍ය භාගය කොහොමද හොයන්නේ අපි තුනෙන් එක මොකද කරනවා කිව්වේ දීලා තියෙන සංඛ්‍යාවේ භාගයේ ලවය සහ හරය එක හැර දෙකෙන් ගුණ කරනවා. ගුණ කරාම දෙවරක් 1 2යි දෙවරක් 3 6යි ඔන්න ලැබෙනවා තුනෙන් එකට තුල්්‍ය භාගයක්. මෙන්න අපිට දීලා තියෙන පිළිතුරු අතර මෙන්න මේ 6න් 2 තියෙනවා. එහෙමනම් අපිට උත්තරය 6න් 2 ලෙස ඔන්න ලියන්න පුළුවන්. තුල්්‍ය භාග පිළිබඳ දැනුම. දැන් ඕන තරම් අපිට දෙකෙන් එකට හතරෙන් එකට තුල්්‍ය භාග හොයන්න පුළුවන්. කොහොමද මේ දීලා තියෙන භාගයේ හරය සහ ලවය එකෙන් ගුණ කරාට වැඩක් නැහැ. නැවතත් ඒ භාගයමයි ලැබෙන්නේ. එහෙනම් අපිට 2 3 4 ඕනම සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් තුල්්‍ය භාගයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ තවත් අපිට ප්‍රශ්නයකට යනවා. 2011 තවත් ප්‍රශ්නයක් අපිට ලැබෙනවා. භාග පාඩම ඇසුරෙන් මොකක්ද බලමු දෙවෙනි ප්‍රශ්නයේ ලෙස රූපේ 8න් එකක් අඳුරු කර ඇත. කොටස් තියෙනවා 8ක් 8න් එකක් 8ක් දීලා තියෙන තැන එකක් පාට කරාම අපි කියනවා 8න් එකක්. ඒද භාගයක්. 8න් එකද භාගයක්. 8න් එකක් අඳුරු කර ඇත. එහි තවත් 4න් එකක් අඳුරු කර දක්වන්න. එතකොට දැන් පුතේ 8න් පංගුවක් විදිහට දීලා තියෙනවා. දැන් 4න් පංගුවක් බවට පත් කරගන්න වෙනවා. එහෙනම් 8න් එක 8න් එකක් අඳුරු කර ඇත. එහි තවත් 4න් එකක් අඳුරු කරන්න. 8ක් තියෙන තැන අපට අවශ්‍යයි 8ක් තියෙන තැන කොහොමද 4න් එකක් අඳුරු කරන්නේ? අපි එහෙනම් මොකද කරන්නේ 8න පුතේ 4න් පංගුවක් බවට පත් කරන්න 4න් බෙදනවා. 4න් බෙදුවහම 2යි. ඒ කියන්නේ 8ක් තියෙන තැන 4න් එකක් වෙන්නේ දෙකක් පාට වෙන්න එපා. එහෙමනම් දැනට එකක් පාට කරලා තියෙන නිසා 4න් එකක් අඳුරු කර දක්වන්න කියලා කියන්නේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? දැන් එකක් පාට කරලා තියෙන නිසා 8ක් තියෙන තැන 4න් එකක් වෙන්නේ දෙකක් වන නිසා අපි මොකද කරන්නේ? ඔබට කැමති තැනකින් මෙන්න මේ විදියට තවත් එකක් පාට කරනවා. දැන් මොකද කළේ? 8ක් තියෙනවා එකක් පාට කරලා තිබුණා. එහෙනම් පාට කරලා තිබ්බ නිසා තවත් 4න් දෙකක් අඳුරු වෙන්න නම් අපි හොයාගත්ත 8ක් තියෙන තැන 4න් එකක් කියන්නේ දෙකක් කියලා. එන එකක් පාට කරලා තියෙනවා නම් තව එකක් අපිට පාට කරාම 8ක් තියෙන තැන 4න් එකක් පාට කළා කියලා ඔන්න තීරණය කරන්න පුළුවන්. පැහැදිලිද? අපි 8ක් තියෙන තැන 4න් පංගුව හොයාගත්ත හැටි 8 4න් පංගුව හොයන්න මොකද කළේ? 8 4න් බෙදුවා. එහෙනම් 8 4න් බෙදුවම 2යි. එහෙනම් 8ක 4න් පංගුව 2යි. එහෙනම් එකක් පාට කරලා තිනවා. තව පාට කළ යුත්තේ එහෙමනම් කීයක්ද? තවත් එකක් පමණයි. එහෙනම් 8ක් තියෙන තැන දෙකක් පාට කළොත් අපි ඒක භාගයක් ලෙස කියනවා 4න් එකක් ලෙස. මේ අවුරුද්දේ තවත් එක දෙවෙනි කොටස ලෙස දක්වනවා එවිට අඳුරු කර නොමැතිව. එවිට අඳුරු කර නොමැතිව ඉතිරිවන කොටස භාගයක් ලෙස. එතකොට 8ක් තියෙන තැන දැන් 6ක් පාට වෙලා. 6ක් පාට වෙලා අඳුරු කර නොමැතිව ඉතිරිවන කොටස 6යි. අඳුරු කරලා තියෙන්නේ 2යි. එවිට අඳුරු කර නොමැතිව ඉතිරි වෙන කොටස ඉතිරි වෙන්නේ 6යි. එහෙනම් මේ කොහොමද භාගයක් ලෙස ලියන්නේ? ඔයා කියන එක කරන්න බෑ මන්ද? ආයෙත් නෑ යන්න බෑ.
අපි දුවේ පුතේ 2011 ප්‍රශ්න දෙකක් ලැබුණොත් ඒකේ දෙවෙනි ප්‍රශ්නෙට තවත් කොටසක් අපිට ලැබෙනවා. මොකද්ද ප්‍රශ්නය? එවිට අඳුරු කර නොමැතිව ඉතිරි වන කොටස් භාගයක් ලෙස. එවිට අඳුරු කර නොමැතිව. අපි දැන් එතකොට අඳුරු කළා 8ක් තිබුණ දැන් දෙකක්. එහෙනම් අඳුරු කර නොමැතිව තියෙනවා පුතේ 6ක්. එහෙනම් මේ 6 කියන්නේ අපි ඔන්න දුවේ පුතේ දෙවෙනි ප්‍රශ්නය යටතේ තිබුණා තවත් ප්‍රශ්නයක්. අපි ඒකට යනවා. මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ? එවිට අඳුරු කර නොමැතිව ඉතිරි වන කොටස. එතකොට 8ක් තිබුණා දෙකක් පාට කරා. අඳුරු කර නොමැතිව ඉතිරි වෙන්නේ 6ක්. අපේ 2011 දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. මොකක්ද? එවිට අඳුරු කර නොමැතිව ඉතිරි වන කොටස භාගයක් ලෙස. අපි මේ රූපේ 8ක් තිබුණා දැන් දෙකක් පාට කරලායි තියෙන්නේ අඳුරු කර නොමැතිව ලෙස තියෙනවා 6ක්. දැන් මේ 8න් 6ක් අඳුරු කරලා නැහැ. එහෙනම් අඳුරු කර නොමැතිව ඉතිරි වන කොටස භාගයක් ලෙස කිව්වම 8න් 6ක් ලෙස ලියන්නත් පුළුවන්. එහෙම නැත්තම් 8න් 6 ලෙස ලියන්න නැත්නම් තවත් අපිට මේක කුඩා කරලා ලියන්නත් පුළුවන්. කොහොමද? මේ 4න් පංගුවක් බවට පත් කරන්නත් පුළුවන්. අපිට පුළුවන් දුවේ පුතේ මේක මේ ලවය සහ මේ හරය බෙදන්න එකෙන් බෙදුවොත් වැඩක් නැහැ නේ. ඒකම නියන්නේ. දෙකෙන් බෙදලා බලමු. 6 දෙකෙන් බෙදුවාම 3යි. 8 දෙකෙන් බෙදුවාම 4යි. දැන් එතකොට අඳුරු කර නොමැතිව ඉතිරි වුණා කෑලි 6ක්. ඒක 8න් නම් 6ක්. 8න් 6ක් ලෙස ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 8න් 6 අන තුල්‍ය භාග දැනුම භාවිතා කළා. 8න් 6 යන්න අපි කුඩා කළා දෙකෙන් බෙදලා 4න් 3 ලෙස. එහෙනම් අපට අඳුරු කර නොමැතිව ඉතිරි වුණ කොටස භාගයක් ලෙස ලියන්න කිව්වම 8න් 6ක් ලෙස ලියන්නත් පුළුවන්. 8න් 6 ලෙස ලියන්නත් පුළුවන්. ඒ වගේම අපට අවශ්‍ය නම් ඊට වඩා කුඩා භාගයක් බවට පත් කරගන්න ඒ හරය සහ ලවය දෙකෙන් බෙදුවාම කුඩා භාගයක් ලෙස 4න් 3 ලෙස ලියන්නත් පුළුවන්. පැහැදිලිද? තුල්‍ය භාග දැනුම අපට අවශ්‍ය වුණා මේ ගාන හදන්න. ඔන්න 2011 වසරේ ගණන් දෙකක් තිබුණා. ඒ ගණන් දෙක ඔන්න අපි හදලා ඉවර කළා. ඊළඟට අපි යනවා බලමු ඊළඟ තුන්වෙනි ගාන ලෙස අපට තියෙන්නේ 2012 වසරට තමයි යන්නේ. මොකද්ද ප්‍රශ්නය? පළවෙනි කොටස සහ දෙවෙනි කොටස කියලා දෙකක් තියෙනවා. බලමු පළවෙනි කොටසේ ලැබෙන්නේ මොකක්ද? දී ඇති රූපේ 10න් 3ක් අඳුරු කර දක්වන්න. 10න් 3ක් අඳුරු කරලා දක්වන්න. 10න් 3ක් අඳුරු කරලා දක්වන්න. දැන් අපි භාග පාඩම යටතේ අපි මතක් කරන්නේ 2න් 1 4න් 1 10න් පංගු. එතකොට කොටස් 10ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 10න් 3ක්. ඊටමත් ලේසි. ඒ කියන්නේ 10ක් තියෙන තැන අපි පාඩ කරනවා 3ක්. 10ක් තියෙන තැන අපි පාඩ කරනවා 3ක්. මේ විදිහට කැමැති තැනකින් 3ක් අපි පාඩ කරනවා. කැමැති තැනකින් අපි 3ක් පාඩ කළා. 10න් 3යි. ඊටමත් ලේසි. බලන්නකො 2011 ප්‍රශ්නේ ඊටමත් සරල ප්‍රශ්නයක්. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය ලෙස
ඒකේ දෙවෙනි ප්‍රශ්නය ලෙස අපට ලැබෙනවා දෙවෙනි ප්‍රශ්නය ලෙස මොකක්ද දෙවෙනි ප්‍රශ්නය ලෙස අපට ලැබෙනවා එවිට අඳුරු කර නොමැතිව ඉතිරි වන කොටස. දැන් 10ක් තිබුණා ඒකෙන් අපි පාට කළා 3ක්. එහෙනම් ඉතිරි වෙන්නේ කොහොමද? ඉතිරි වෙනවා කොච්චරක්ද? ඉතිරි වෙනවා කොච්චරක්ද? 7ක්. ඉතිරි වෙනවා කොච්චරක්ද? 7ක්. එවිට අඳුරු කර නොමැතිව ඉතිරි වෙන කොටස භාගයක් ලෙස. එතකොට 10න් නම් 7ක්. එහෙනම් වෙන අපිට 10න් 7 ගන්න වෙනත් ක්‍රමයකට ලියන්න බෑ. එහෙනම් 10න් පංගුවක් පිළිබඳවයි අහන්නේ. එහෙනම් අපි ඉතිරි වෙනවා 10න් 7ක්. ඒ නිසා භාගයක් ලෙස ලිව්වා 10න් 7යි කියලා. එවිට අඳුරු කර නොමැතිව ඉතිරි වෙන කොටස භාගයක් ලෙස 10න් 7යි කියලා ලිව්වා. පැහැදිලි. ඉතාමත් සරලයි. 10න් පංගුව පිළිබඳව තමයි අපෙන් අහන්නේ. 10න් පංගුව ලෙස තමයි අපෙන් අහන්නේ. ඔන්න 2012. අපි බලමු 2012 එකක් තමයි තියෙන්නේ. එහෙනම් 2013ට තමයි අපි යන්නේ 4 වෙනි ප්‍රශ්නය. පහත සඳහන් වන භාග එකතු කරන්න. අලුත් සිලබස් එකේ මේ භාග එකතු කිරීම කියන එක දැන් ඉවත් වෙමින් යන්නේ. දැන් නමුත් 2011 අපට ලැබිලා තියෙනවා එකතු කරන්න. 2011 අපට තියෙනවා එකතු කරන්න. හැබැයි අලුත් සිලබස් එකේ දැන් මේ 2024 23 22 ගත්තාම භාග එකතු කිරීම නැහැ. දැන් මේ 3න් 2ට 4න් එකක් එකතු කරන්න කිව්වහම අපට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. අපි මේ දන්නවා මේ 3 කියන්නේ හරය, 4 කියන්නේ හරය, උඩ තියෙන්නේ ලවය. එතකොට දැන් මේ වෙන්නේ එකතු කිරීමකදී අපට එකම හරයක් නැහැ. එකම හරයක් තිබුණනම් පුතේ 4න් 1ට 4න් 2ක් එකතු කරන්න කිව්වනම් අපට හරය එකතු කරන්නේ නැහැ. හරය එකතු කරන්නේ නැහැ. හරය පොදු හරයක්. යට තියෙන්නේ දෙන්නටම පොදුයි. ඒ නිසා එකක් අරගෙන උඩ තමයි ලවයන් දෙක තමයි එකතු කරන්නේ. ඒතර 1යි 2යි 3යි. 4න් එකකට එකතු කරාම 4න් 2ක් 4න් 3යි ලෙස ගන්න පුළුවන්. අපිට දැන් මෙවැනි භාගයක් එකතු කරන්න කිව්වහම කොහොමද එකතු කරන්නේ? අපිට මෙතන පොදු හරයක් කියන කතාවට යන්න ඕන. පොදු හරය කියන කතාවට යන්න ඕන. අපිට පුළුවන් මේ පොදු මේ 3ට සහ 4ට පොදු ඉලක්කමක් ලබා ගන්න. ඒකට අපි කියනවා පොදු හරයක් කියලා. අපි මොකද කරන්නේ මේ දීලා තියෙන 3න් 2 හරය සහ 4න් 1 හරය ගුණ කරනවා 3 වරක් 4 ලෙස. 3 වරක් 4 12යි. ඔන්න දැන් අපට සිද්ධ වෙනවා මේ 3 සහ 4ට පොදු හරය ලෙස ගත්ත මේ 12 3න් 2 12න් පංගුවක් බවට පත් කරන්නේ. කොහොමද 3න් 2 12න් පංගුවක් බවට පත් කරන්නේ? අපි කල්පනා කරමුකෝ 3 12 වෙන්නේ කොහොමද? 4න් ගුණ කරලානේ. ඒතර මේ 3 12 වෙන්නේ 4න් ගුණ කළා. එහෙනම් අපි ඒක දැන් ගුණ කරලායි තියෙන්නේ. 3 වෙනුවට පොදු හරය ලෙස තෝරගත්තා 12. එහෙනම් අපි එහෙම ගුණ 12 ගන්න අපි ගුණ කළේ 4න්. එහෙනම් උඩ තියෙන දෙකත් අපි 4න් ගුණ කරනවා. දෙවරක් 4 8යි ලෙස. දෙවරක් 4 8යි ලෙස. එතකොට 12න් 8ක් තමයි 3න් 2ක් කියන්නේ. ඊට පස්සේ 4න් පංගුවත් අපට පුළුවන් වෙන්න වෙනවා. 12න් පංගුවක් කරන්න. කොහොමද 12 වෙන්නේ 4 කීයෙන් ගුණ කළාමද? 3න්නේ. එහෙනම් 3න් ගුණ කරලා උන 12 ලබා ගත්තා නම් අපි 12 දැම්මා. එහෙනම් අපි මේක ගුණ කරේ 3න් නිසා අපි 4න් පංගුවේ 1 ගුණ කරනවා 3න්. ඒ කියන්නේ 3 වරක් 1 3යි. 3 වරක් 1 3යි. දැන් එතකොට අපට ඔන්න ලැබෙනවා 3න් 2 12න් 8ක් ලෙස 4න් 1 12න් 3ක් ලෙස. දැන් අපට එකතු කරන්න පුළුවන්. දැන් හරය පොදු විදිහට තියෙනවා. පොදු හරයක් තියෙනවා. 12න් පංගුවක් ලෙස ඔන්න ගත්තා එකක්. පොදු හරය ලෙස එකක් ගත්තා 12යි. මෙතන 8යි 3යි 11යි 12න් 11ක් ලෙස ලැබෙනවා. ඉතින් මේ එකතු කිරීම පිළිබඳව දැන් පුතේ අලුත් සිලබස් එකේ කතා බහ වෙන්නේ නැහැ. ටිකක් මේක දැන් සාමාන්‍ය පෙළ
විභාගයට පවා ලැබෙන මට්ටමේ ගාණක්. 2011 12 13 මෙවැනි මට්ටමට අහලා තියෙනවා. නමුත් එන්න අපට පේනවා මේ භාග පාඩම සරල විදිහට තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. නමුත් අපට භාග එකතු කිරීම පිළිබඳ දැනුමත් 2013 ඔන්න සලකා බලලා තියෙන බව ඔබට පැහැදිලි වෙනවා. 2013 බලමු අපි ගිහිල්ලා ඉස්සරහට. ඊට පස්සේ අපට එන්නේ පස්වෙනි ගාන ලෙස 2013 රූපේ අඳුරු කර ඇති කොටස භාගයක් ලෙස. රූපේ අඳුරු කර ඇති කොටස භාගයක් ලෙස. එතකොට දුවේ පුතේ පේනවා මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණය අපට බෙදිලා තියෙනවා මේ විදිහට හතරට බෙදලා තියෙනවා. ඒක ආයේ නැවත මෙතනින් බෙදලා තියෙනවා. ආයේ මේක මේ විදිහට බෙදලා තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් තියෙන්නේ ත්‍රිකෝණ හතරයි. ඒ හතරට බෙදලා තියෙන ත්‍රිකෝණේ නැවත මේ කෑල්ල පාට කරලා තියෙනවා. මේ මුළු කෑල්ලම පාට කරලා තියෙනවා. ආයේ මේකෙන් භාගයක් පාට කරලා තියෙනවා. දැන් එහෙනම් අඳුරු කළ ඇති කොටස භාගයක් ලෙස යන්නේ කොහොම අපි හතරක් ලෙස තිබ්බ එක නැවත මොකද වෙලා තියෙන්නේ? ආයේ මෙතන කොටස් දෙකකට බෙදලා. ආයේ මෙතන කොටස් දෙකකට බෙදලා. කුඩාම කෑලි එහෙනම් මෙතන දෙකක් ලැබෙනවා. මෙතන 2යි 4යි. මේකෙත් කුඩා කෑලි ගන්න පුළුවන් 2යි. එතකොට 6යි. මේකෙන් දෙකක් ගන්න පුළුවන් 8යි. එතකොට කෑලි කුඩා කෑලි 8ක් බවට පත් කරන්න පුළුවන්. එතකොට 8ක් ලෙස හිතුවොත් එහෙම මෙතන දැන් 2යි 3යි 4යි. 8න් 4ක් ලෙස ලියන්න පුළුවන්. 8න් 4ක් ලෙස ලියන්න පුළුවන්. එහෙම නැත්නම් දුවේ පුතේ මේක 4න් පංගුවක් බවට පත් කරන්නත් පුළුවන්. 4න් පංගුවක් බවට පත් කරන්නත් පුළුවන්. කොහොමද 4න් පංගුවක් වෙන්නේ? මෙන්න මේ කොටස් ගත්තාම මේ ප්‍රධාන ලොකු ත්‍රිකෝණ ගත්තාම මෙතන තියෙනවා එකක්. ඊට පස්සේ මෙතන තියෙනවනේ භාගයක්. ඒ භාගයට මේ භාගය එකතු කරාම තවත් මේ වගේ ත්‍රිකෝණයක් හදන්න පුළුවන්. එතකොට එහෙම හිතුවාම පුතේ 4න් පංගුවක් ලෙසත් අපිට ලියන්න පුළුවන්. මෙතන 4න් එකක් පාට කරලා මේකයි ගත්තාම තවත් එකක් තියෙනවා. ඒ අනුව 4න් 2යි ලෙස ලියන්නත් පුළුවන්. අර තුල්්‍ය භාග දැනුම ආයෙත් එළියට එනවා මේ 8න් 4 කියන භාගයට සමානයි නේද 4න් 2. එහෙනම් අඳුරු කර ඇති ප්‍රමාණය 8න් පංගුවක් ලෙසත් ලියන්න පුළුවන්. අඳුරු කර ඇති ප්‍රමාණය 4න් පංගුවක් ලෙස ලියන්නත් පුළුවන්. මේ එන්නේ ඔබට 2015 ප්‍රශ්නය. 13 ප්‍රශ්නය. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නය ගත්තාම පැන්සල් 12කින් 4න් 3ක් විකුණූ පසු ඉතිරි පැන්සල් ගණන. පැන්සල් 12කින් 4න් 3ක් විකුණූ පසු ඉතිරි පැන්සල් ගණන යහන. දැන් පුතේ රූපයක භාගය හොයාගත්තා. මම මුලින්ම ඔබට භාගය හඳුන්වා දෙනකොට යම් ප්‍රමාණයක රූපයක භාගය පිළිබඳව කතා කළා. දැන් එහෙනම් ඔන්න දැන් 2014 අපට ඇවිල්ලා තියෙන්නේ යම් ද්‍රව්‍ය ප්‍රමාණයක 4න් පංගුව පිළිබඳව අහන්න. ඉතාමත් ලේසි ප්‍රශ්නයක්. කොහොමද 12ක් තියෙන තැන 4න් 3ක් හොයාගන්නේ? ඉතාමත් ලේසි. 4 ගුණනෝගුව පිළිබඳ දැනුමකුත් අපට අවශ්‍යයි. අපි මොකද කරන්නේ? ඉස්සල්ලාම 4න් 3කට යන්න බෑ පුතේ. අපි මොකද කරන්නේ? ඉස්සල්ලාම 4න් එකක් පිළිබඳව තමයි හොයන්නේ. අපි ඉස්සල්ලාම 4න් එකක් පිළිබඳව තමයි හොයන්නේ. 4න් එකක්. එහෙනම් 4න් එකක් හොයන්නේ කොහොමද? 4න් එකක් හොයන්නේ කොහොමද? 12 4ට බෙදනවා. 12 4ට බෙදාම පුතේ 4න් එකක් තමයි ලැබෙන්නේ. තප්පරයට අපට මතක් වෙනවා 12ට 4 ඒවා 3යි කියලා. ඒ කියන්නේ 4න් එකක් 3යි. අපෙන් අහන්නේ එහෙනම් 4න් 3ක්. එහෙනම් එකක් 3 නම් 3ක් හොයන්නේ කොහොමද? මේ එකක් කියන්නේ 3 නම් 3ක් කියන්නේ 3 වරක් 3 කීයද? 9යි. එහෙනම් අපට පැන්සල් 12න් 4න් 3 පැන්සල් 12න් 4න් 3 කියන්නේ උත්තරය ලෙස අපි මොකද්ද ලියන්නේ? පැන්සල් 12න් 4න් 3ක් කීයද? අපට ආවේ උත්තරය 9යි. උත්තරය 9යි. කොහොමද අපි එක ගත්තේ? 12 4ට බෙදුවා. එතකොට අපට ලැබෙනවා 4න් එකක්. කීයද?
12 4 බෙදාම 3යි. ඒ කියන්නේ 4න් එකක් 3යි. එහෙනම් 4න් 3ක් හොයන්නේ කොහොමද? මේ 4න් 1 කියන කාරණය තුල ලැබිච්ච ප්‍රමාණය 3 නිසා 3ක් හොයන්න ඒක 3ෙන් ගුණ කළා. 3 වරක් 3 9යි. එහෙනම් අපට ලැබෙන උත්තරය 9ක් ලෙස. එහෙනම් මොකද කළේ? පැන්සල් 12කින් 4න් එකක් විකුණු පසු ඉතිරි පැන්සල් ප්‍රමාණය 9යි ලෙස හොයාගත්තා. පැහැදිලි? ඔන්න 2014 අපට ලැබුණු ප්‍රශ්නය. 2014 අපට ලැබුණු ප්‍රශ්නය. අපි යමු ඊළඟට 7 වෙනි ප්‍රශ්නය ලෙස. අපි එහෙමනම් දුවිපත ඔන්න 2014ට අපි යමු. 13 සාකච්ඡා කළා. 14ට අපි යන්නයි හදන්නේ 7 වෙනි ප්‍රශ්නය ලෙස. මොකද්ද ප්‍රශ්නේ? රූපයේ ඇසුරෙන් පහත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පහත රූපයේ ඇසුරෙන් පහත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. අපි දැන් බලමු 2014 ප්‍රශ්නය. මොකද 7 වෙනි ප්‍රශ්නේ ලෙස රූපයේ ඇසුරින් පහත දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒකේ කොටස් පළවෙනි කොටසට අපි යනවා. පාට කළ කොටස භාගයක් ලෙස. එතකොට අපි දුවපොත හිතන්නේ කොටු විදිහට ගත්තාම නම් 1යි 2යි 3යි 4යි 5යි. නමුත් අපට කොටු පහක් පෙන්වන අතරේ එක කොටුවක් නැවත මොකද කරලා තියෙන්නේ? දෙකකට බෙදලා. එහෙම බෙදුවාම ත්‍රිකෝණ කෑලි ලැබෙනවා 1යි 2යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් පහක් ලෙස තියෙන කොටු අපට ලැබෙනවා. පහක් ලෙස ලැබෙන කොටු නැවත බෙදුවට පස්සේ ත්‍රිකෝණ කෑලි ලැබෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එතකොට 10න් පංගු කියන කාරණේට යන්න වෙන්නේ. එහෙනම් 10න් පංගු කියන කාරණේට යන්න පුළුවන්. 10න් පංගු කීයක් තියෙනවද? පාට කළ කොටසයි අහන්නේ. එහෙනම් 10න් පංගුවක් ලෙස තමයි අපිට ලියන්න වෙන්නේ. කෑලි 1යි 2යි 3යි 4යි 5යි 6යි අඳුරු කරලා තියෙනවා 10න් 6ක්. අපිට කොටු විදිහට ගත්තොත් මේ කොටු එකක් ගත්තොත් 1යි 2යි 3යි 4යි 5ක් ගත්තොත් ඒතර 5න් පංගුවක් ලෙස ලියන්න පුළුවන්. එතන තියෙන්නේ තුල්‍ය භාග පිළිබඳ දැනුම. 10න් 6 කියන එක 5න් පංගුවක් කරන්නේ කොහොමද? ඔන්න තුල්‍ය භාග පිළිබඳ දැනුම 10 පුතේ 2කින් බෙදුවොත් 10 2කින් බෙදුවොත් 5යි. 10 2කින් බෙදුවොත් 5යි. එහෙමනම් 9ත් 2කින් බෙදනවා. 10ත් 2කින් බෙදුවා 5යි. එහෙනම් 6ත් 2කින් බෙදුවාම 3යි. එහෙනම් අපිට 10න් 6 කියන එක 5න් 3ක් කෙනෙක් යම් දරුවෙක් ලියලා තිබ්බොත් ඒකටත් අපිට ලකුණු දෙන්න වෙනවා. ඇයි දෙන්න වෙන්නේ? 10න් 6ට සමානයි 5න් 3 නිසා. එහෙනම් උන 2014 10න් පංගුවක් පිළිබඳවයි අහන්නේ. ඒක 10න් පංගුවක් ලෙස අපිට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් තුල්‍ය භාගයක් ලෙස 5න් පංගුවක් ලියන්නත් පුළුවන්. 5න් පංගුවක් ලෙස ලියන්නත් පුළුවන්. අපි එහෙනම් බලමු ඊළඟට 2015 තමයි අපට හම්බෙන්නේ. 2015 තමයි අපට හම්බෙන්නේ. අපි එහෙමනම් ඔන්න 2015ට යමු. 8 වෙනි ප්‍රශ්නය ලෙස ඉදිරියෙන් දී ඇති රූපයෙන් දෙකෙන් එකක් පැන්සලෙන් හෝ පෑනෙන් පාට කරන්න. අපි ළඟ තියෙන්නේ පැන්සල්නේ. ඉතින් අපි පැන්සලෙන් පාට කරනවා. අපිට මේ ශිෂ්‍යත්ව විභාග ලියන්න කියන්නේ පැන්සලෙන් හෝ තීන්තෙන් ලියන්න කියලා. ඒතකොට ඒ නිසා තමයි මේ කියන්නේ පැන්සලෙන් හෝ පෑනෙන් කියලා. අපි ඒ උනට ලියන්නේ විභාගේ පැන්සලෙන් නිසා
අපි පැන්සලෙන් පාට කරනවා. විභාග දවසේ පාට පැන්සල් අපි භාවිතා කරන්නේ නැහැ. වැරදුනොත් එහෙම මකන්න එහෙම බැරි නිසා සාමාන්‍යයෙන් අපි ලියන පැන්සලෙන් තමයි මේක පාට කරන්නේ. 2015 ප්‍රශ්නය ඉදිරියෙන් දී ඇති රූපයෙන් දෙකෙන් එකක් පැන්සලෙන් හෝ පෑනෙන් පාට කරන්න. මතක තියාගන්න ඕන දුවේ පුතේ දැන් රූපය මෙලෙසමයි තියෙන්නේ. අපිට මේක දෙකෙන් එකක් පාට කරන්න කිව්වට පස්සේ යම් දරුවෙක් මෙහෙම දෙකට බෙදලා මෙහෙම පාට කළොත් අනිවාර්යෙන් වැරදි. ඇයි ඒක නෙවෙයි දී ඇති රූපේ නෙවෙයි. ඒ නිසා හොඳට මතක තියෙන්න ඕන දී ඇති රූපය එලෙස වෙනස් කළොත් ඒක වැරදි. එහෙනම් මේ ලෙස තිබ්බහම තමයි භාගයක් පාට කරන්න ඕන. කොහොමද එහෙනම් අපි භාගයක් පාට කරන්නේ? මෙන්න මේ විදියට දෙකට බෙදිලා තියෙනවා. මේ කෑල්ල පාට කළා නම් ඔන්න භාගයක් ලෙස පේනවා. තවත් ඒ විදිහටම මේකේ අනිත් පැත්ත පාට කළත් භාගයක් ලෙස තියෙනවා. ඔන්න අපිට පහසුවෙන්ම භාගය විසඳ ගන්න පුළුවන්. ඒ වගේම මේ රූපය තවත් විදිහකට ගත්තාම මේ පැත්ත පාට කරන්නත් පුළුවන් මේ භාගයක්. ඒකත් අපි අලුත් නිර්මාණයක් විදිහට ගත්තේ නෑ. මේ විදිහට ඔය පාට කරන්න පුළුවන් භාගයක්. ඒ වගේම මේ පැත්තත් පාට කරන්න පුළුවන් භාගයක් ලෙස. එහෙම මිසක් අපි පාට කරන්නේ නෑ දී ඇති රූපය වෙනස් කරමින්. දී ඇති රූපය හොඳට මතක තියෙන්න ඕන. දී ඇති රූපය මෙන්න මේක. එහෙනම් ඒකේ යම් වෙනසක් කරන්නේ නෑ. ඔන්න මේ පැත්ත පාට කරන්න පුළුවන්. මෙන්න මේ පැත්ත හොම් පාට කරන්න පුළුවන්. ඔන්න ඒ භාගයක්. භාගය වෙනුවට මේ පැත්ත පාට කරන්න පුළුවන්. ওই විදිහට දී ඇති රූපයේ පමණමයි අපි උදව් කරගන්නේ. වෙනස් නිර්මාණයන් අපි එකතු කරගන්නේ නැහැ. එහෙම වුණොත් අනිවාර්යෙන් ලකුණු දෙන්නේ නැහැ. දී ඇති රූපේ මේක එහෙනම් අපිට තෝරගන්න පුළුවන් මේ පැත්ත ඔය. දී ඇති රූපේ මේක අපිට ඔන්න පුළුවන් පාට කරන්න. ඔන්න භාගයක් පාට වෙනවා. මේ පැත්ත ගත්තත් ඔන්න පාට කරන්න පුළුවන් භාගයක්. පැහැදිලි නේද? අපි කිසිම වෙනස් කිරීමක් කළේ නැහැ. දී ඇති රූපයට හානියක් කළේ නැහැ. එහෙනම් අපි ඔන්න භාගයක් පාට කළා. එක පැත්තක් අපි ඉතුරු කරමු. ඔන්න භාගයක් පාට කළා. ඊළඟට අපට 2015 පස්සේ 9 වෙනි ප්‍රශ්නයේ ලෙස අපි යනවා 2016ට. 9 වෙනි ප්‍රශ්නයේ ලෙස 2016ට යනවා. අපිට 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ 4න් 1ට තුල්‍ය භාගයක් ලියන්න. ඔන්න 4න් 1ට තුල්‍ය භාගයක්. දැන් තුල්‍ය භාග පිළිබඳ දැනුම ගත්තාම 4න් 1 කියන සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් අපට කාල ලෙස හඳුනාගත්ත 4න් 1ට තුල්‍ය භාගයක්. අපි දැන් මුලම ආරම්භයේදීම මේ තුල්‍ය භාග පිළිබඳ දැනුම කතා කළා. තවත් අපිට ඒ දැනුම ඕන වෙනවා. එහෙනම් තුල්‍ය භාග සමාන භාගය මොකද කරන්නේ? මේ 4න් 1 කියන භාගය 4න් 1 කියන භාගය අපි ಗುಣ කරනවා එකෙන්ද නෑ. ඒකෙන් ಗುಣ කළොත් අපට නැවත ඒ භාගයමයි. එහෙනම් අපි කතා කළා. එහෙනම් ඊළඟට තියෙන අපිට 2 4න් 1 ಗುಣ කළා 2කින් හරය සහ ලවය. දෙවරක් 1 2යි. දෙවරක් 4 8යි. ඔන්න ලැබුණා අපට 4න් 1ට තුල්‍ය භාගය. අපිට එහෙනම් තවත් ඊට වඩා තවත් එකක් ඕන නම් මොකද කරන්නේ? 4න් 1 අපි ಗುಣ කරනවා 3යි. 4න් 1 ಗುಣ කරනවා 3යි. 3 වරක් 1 3යි. 3 වරක් 4 12යි. ඔන්න ලැබෙනවා තුල්‍ය භාගය. ඒ විදිහට 4න් ගුණ කරන්න 5න් ගුණ කරන්න ලැබෙන්නේ අපට 4න් පංගුවට තුල්‍ය භාගයක්. පැහැදිලි නේද? භාගයකට සමාන තවත් භාගයක් පිළිබඳ දැනුම. අපි ඔන්න 10 වෙනි ප්‍රශ්නයට යනවා. ඒක 2017 ප්‍රශ්නය ලෙස තමයි අපට ලැබිලා තියෙන්නේ. 2017 ප්‍රශ්නය ලෙස තමයි අපට ලැබෙන්නේ. මොකද්ද ප්‍රශ්නය? 5න් 3 2න් 1 0.3 10න් 7. දැන් අලුත් සිලබස් එකේ මේ 2024 23 22 ට වඩා ඇවිල්ලා තියෙන ප්‍රශ්න වලට වඩා දැන් මේ හරිය ඒවා ටිකක් අමාරුයි වගේ. නමුත් එන්න අපට ලේසි වෙලා තියෙන බවක් තමයි මටත් මුලින් ඔබට මතක් කළේ. ඒ වගේ දැන් ඔන්න 5න් 3 2න් 1 0.3 10න් 3 යන සංඛ්‍යා අතරින් කුඩාම සංඛ්‍යාව. දැන් මෙතන 5න් පංගුත් තියෙනවා, 2න් පංගුත් තියෙනවා, දශමත් තියෙනවා, 10න් පංගුත් තියෙනවා. එතකොට තුවේ පුතේ මේ පාඩම අපට තව ටිකක් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මොකද්ද? දශම කියන කාරණේ මෙතෙන්ට එකතු කරලා. එතකොට මේ දශමයක් යනු කුමක්ද? දශමයක් යනු කුමක්ද කිව්වහම ඒකත් අපිට දැනගන්න වෙනවා
දශම කියන්නේ මොනවද? දශම කියන්නේ දුවේ පුතේ 10න් පංගු. දශම කියලා කියන්නේ 10න් පංගු. දශමයක් නම් 10න් පංගුවක්. ඒ කියන්නේ 10න් එකක්. 10න් එකක් තමයි 10න් එකක් තමයි දශමයක් කියන්නේ. දශමය කියලා කියන්නේ සංකේතයෙන් ලියන 0.1යි කියලා. එතකොට 10න් එකක් 0.1 නම් 10න් දෙකක් 0.2යි. 10න් තුනක් එහෙනම් 0.3යි. එහෙනම් අන්න අපට ලැබිලා තියෙනවා මේ 0.3ක් කියන්නේ 10න් 3ක් ලෙස. අපිට මෙතන තියෙනවා 10න් 7ක් තියෙනවා. එතකොට අපිට පුළුවන් ද 5න් 3 10න් පංගුවක් කරන්න. ඒත් අපට අවශ්‍ය වෙන්නේ තුල්්‍ය භාග පිළිබඳ දැනුම. අපි තුල්්‍ය භාග දැනුම භාවිතා කරමින් 5න් 3ද අපි තුල්්‍ය භාගයක් කරමු. මොකද කරන්නේ? 5 කොහොමද 10 වෙන්නේ? 5 2න් ගුණ කළොත් හරිනේ. 5 වරක් 2 10යි. එහෙනම් මේකත් 2කින් ගුණ කළා 3 වරක් 2 6ක් ලෙස. මොන 3 වරක් 2 6ක් ලෙස අපට 3 වරක් 2 6ක් ලෙස ඔන්න 10න් 6ක් ලෙස. ඔන්න 5න් 3ට ලැබුණා තුල්්‍ය භාගයක් 10න් 6. එහෙනම් මේ 5න් 3 යන්නටත් 10න් 6 අපි ඔන්න තියාගන්න. ඇයි මෙහෙම සමාන හරයන් නැති භාගයන් නිර්මාණය කරගන්නේ කලවමේ තියදී 5න් පංගු 2න් පංගු 0.3 10න් පංගු තියදී කුඩා භාගය අඳුර ගන්න බෑ. එහෙනම් දැන් අපිට තවත් ඉතුරු වෙලා තියෙනවා 2න් 1. කොහොමද 2න් 1 තුල්්‍ය භාගයක් කරන්නේ? ඒකත් අපිට දුවේ පුතේ දැන් 10න් පංගුණු කරගන්න ඕනේ. 2 කොහොමද 10න් පංගු කරන්නේ? 5න් ගුණ කරනවා. 2 වරක් 5 10යි. එහෙනම් මේකත් 5න් ගුණ කළා 2 වරක් 5 10යි 1 වරක් 5 5යි. එහෙනම් පුතේ ඔන්න ලැබෙනවා 2න් 1 යන්නත් 10න් පංගුවක් ලෙස 2න් 1 යන්නත් 10න් පංගුවක් ලෙස 10න් 5ක්. දැන් ඔන්න හැම භාගයක්ම මෙතන තිබ්බ හැම භාගයක්ම අපි මොකද කළේ 10න් පංගු කරගත්තා. මොකද කළේ 10න් පංගු කළා 2න් එකත් 10න් 5ක් කරා 2න් 1 10න් 5ක් කළා. එහෙනම් දැන් අපිට ලොකු පාඩමක් මෙතන තියෙනවා. ඒතකොට දශම පිළිබඳවත් දැනුමක් ඕන වුණා. තුල්්‍ය භාග පිළිබඳ දැනුමකුත් අපට අවශ්‍ය වුණා. එහෙනම් අපට කියන්නේ මෙන්න මේ භාග අතරින් කුඩාම භාගය හොයන්නයි කියන්නේ. අපි දැන් හොයපු මේ කාරණාවලින් පැහැදිලි කරගමු විවිධ භාගයන් විවිධ හරයන් නැති භාගයන් තිබුණාම අපට ලොකු කුඩා බව අඳුනගන්න බෑ. අපි මොකද කළේ? මෙතන තිබ්බ දශමත් තිබුණ නිසා මොකද කළේ? මේ දශම යන්න අඳුරගත්ත 10න් පංගු ලෙස. නිසා මේ හැම භාගයක්ම 10න් පංගු බවටත් පත් කළා. එහෙනම් අපි නැවත අපි ලියමු බලමු. අපට තිබුණා 5න් 3 10න් පංගුවක් කරාම අපට ආවා 10න් 6 ලෙස. ඊළඟට 2න් 1 10න් පංගුවක් විදිහට ආවම 10න් 5 ලෙස ආවා. 10න් 5 ලෙස ආවා. 0.3 අපි 10න් පංගුවක් කළා 10න් 3 ලෙස. ඒක 10න් 7 ලෙස තියෙනවා. දැන් භාග 4ක් සංඛ්‍යා 4ම දැන් අපි 10න් පංගු කළා. එහෙනම් 10න් 6 10න් 5 10න් 3 10න් 7 අපෙන් අහන්නේ කුඩාම සංඛ්‍යාව. එහෙනම් ඔබට දැන් පැහැදිලි ඇති පුතේ 10න් පංගු කරගත්තට පස්සේ අර සියලු භාගයන් 10න් පංගු කරගත්ත පස්සේ 10න් 6ද කුඩා 10න් 5ද කුඩා 10න් 3ද කුඩා 10න් 7ද කුඩා. එහෙනම් කුඩාම එක මොකද්ද? 10න් 3. හැබැයි 10න් 3 ලෙස නෙවෙයි මෙතන තියෙන්නේ. 10න් 3 ලෙස නෙවෙයි තියෙන්නේ. ඒ වෙනුවට තිබුණේ මොකද්ද? 0.3. එහෙනම් අපේ උත්තරය 10න් 3ද? නෑ. එහෙනම් අපේ උත්තරේ මොකක් වෙන්න ඕනද? අපේ උත්තරේ මොකක් වෙන්න ඕනද? අපි මේ විවිධ සටහන් හදමින් අපේ දැනුම භාවිතා කරමින් ලොකු කුඩා බව අඳුනා ගැනීම සහ විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණා. ඒ අතරින් අපිට දැන් මේ දීලා තියෙන 5න් 3 2න් 1 0.3 10න් 7 කියන සංඛ්‍යා අතර කුඩාම භාගය 0.3
3 ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. වෙන අපේ උත්තරේ වෙන්න ඕන මොකක්ද? 0.3යි. කුඩාම සංඛ්‍යාව 0.3 ලෙස ගන්න. එහෙමනම් අපි ඔන්න දුවේ පුතේ 2017ත් එහෙම අපි අවසන් කරගන්නවා. 2017 ඊළඟට අපිට යනවා ඊළඟ ප්‍රශ්නය 2018ට 2018 ප්‍රශ්නය 11 වෙනි ප්‍රශ්නය ලෙස වෙලෙන්දෙක් මිලටගත් පොල් ගෙඩි 256ක් 2256කින් 4න් 3ක් විකුණුවේය. ඔහු විකුණු පොල් ගෙඩි ගණන කීයද? එහෙනම් පොල් ගෙඩි තියෙනවා 256ක්. පොල් ගෙඩි තියෙනවා 256ක්. දැන් ඒකේ කොහොමද 4න් 3ක් හොයන්නේ? දැන් 4න් 3 හොයන්නේ කොහොමද? අපි පුතේ මොකද කරන්නේ? එකපාරටම 4න් 3 හොයන්න බැරි නිසා ඉස්සෙල්ලාම අපි මොකද කරන්නේ? 4න් එකක් හොයා ගන්නවා. 4න් එකක් හොයන්න මොකද කරන්නේ? 256 බෙදනවා 4ට. එහෙනම් බෙදමු 25ට 4 ඒවා කීයද? 4 වරක් 6යි. 4 වරක් 6 24යි. ඉතිරි 1යි. මේ 6 මෙතෙන්ට ගත්තාම 16යි. 16ට 4 වරක් 4යි. 4 වරක් 4 16යි. එනවා 64ක් එනවා. ඒ කියන්නේ 256න් 4න් එකක් තමයි පුතේ 64 කියන්නේ. අපෙන් අහන්නේ 4න් 3ක්. එහෙනම් මොකද කරන්නේ? 64 ගුණ කරනවා 3න්. අපෙන් අහන 4න් 3ක් විකුණුවේ. ඔහු විකුණු පොල් ගෙඩි ගානයි අහන්නේ. නිසා 4න් 3ක් හොයනවා. 3 වරක් 4 12න් 2 එකක් ඉතිරි. 3 වරක් 6 18යි. 18යි 1යි 19යි. එහෙනම් අපට ලැබෙනවා පොල් ගෙඩි 256කින් 4න් 3ක් විකුණුවේය. ඔහු විකුණු පොල් ගෙඩි ගාන 192ක් ලෙස. පැහැදිලි. ඔන්න 2018 භාග ඇසුරෙන් ලැබුණු ප්‍රශ්නය. එහෙනම් 12 වෙනි ප්‍රශ්නය ලෙස අපි අඳුර ගන්නවා 2018 තවත් ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නය? රූපයේ පාට කර ඇති කොටස 10න් පංගුවක් ලෙස. එහෙනම් 2018 10න් පංගු තමයි ලැබිලා තියෙන්නේ. බලමු කොටු කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එහෙනම් 10න් පංගුවක් ලෙස ලියන්න. ඉතාමත් පැහැදිලි. අපි බලමු පාට කරලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි කෑලි දෙකක්. ඒ කෑලි දෙක එකතු වුනහම තවත් කොටුවක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ සම්පූර්ණ කොටු 1යි 2යි 3යි 4යි 5යි භාගත් එක්ක තව එකක් හදා ගන්න පුළුවන්. එහෙමනම් අපට අඳුරු කර ඇති ප්‍රමාණය 10න් පංගුවක් ලෙස ලියන්න පුළුවන් 10න් 6යි ලෙස. පැහැදිලි. සම්පූර්ණ කොටු 1යි 2යි 3යි 4යි 5යි මේ දෙකත් එකතු වුනහම තවත් එකක්. එහෙනම් 10න් 6ක් ලෙස ඔන්න 2018 ප්‍රශ්නය රූපේ පාට කර ඇති කොටස 10න් පංගුවක් ලෙස ඔන්න ලිව්වා. ඊළඟට තවත් අපි යනවා 2019 තියෙනවද බලමු. 2019 තියෙනවද බලමු. 2019 ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ පුතේ භාග ඇසුරේ. ඔන්න 2019 භාග ඇසුරෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා 2020ට තමයි අපි යන්නේ. මොකද්ද ප්‍රශ්නය? ඉදිරියේ ඇති රූපයෙන් 4න් 3ක් පැන්සලෙන් හෝ පෑනෙන් පාට කරන්න. අපි පාට කරන්නේ පැන්සලෙන්. දැන් බලමු කෑලි කීයද? 4න් පංගුව පිළිබඳ දැනුම. කෑලි තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක්. එහෙනම් කෑලි තියෙනවා පුතේ 8ක්. කෑලි තියෙනවා 8ක්. දැන් අපි ඉතා පැහැදිලි. එහෙනම් 8 මොකද 4න් පංගුවක් බවට පත් කරගන්න වෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? 8 4න් බෙදනවා. 8 4න් බෙදුවාම 2යි. ඒ කියන්නේ පුතේ 4න් නම් එකක්නේ. අහන්නේ 4න් 3ක් පාට කරන්න. එහෙනම් එකක් කියන්නේ 2 නම් 3ක් හොයන්නේ මොකද? කරන්නේ 2 ගුණ කළා 3න් දෙවරක් 3 6යි. එහෙනම් අපි කෑලි 8ක් තියෙන තැන 4න් 3ක් කියන්නේ දුවේ පුතේ මොකක්ද? කෑලි 6ක්. ඔබට කැමති තැනකින් ලස්සනට අර මොන්ඩිසෝරි ඒ වගේ පිටපනින්න නැතුව මොන්ඩිසෝරි යන කාලේ ගස් ලැබු ගෙඩිය පාට කරේ පිටපයින්ද එහෙම පාට කරන්න නැතුව අපි පහේ දරුවෝ විදියට ඉතාමත් ලස්සනට පිටපනින්න නැතුව පිළිවෙලට අපි කෑලි 6ක් පාට කරනවා. එතකොට ඉතුරු වෙන්න ඕන කෑලි කීයක්ද? ඉතුරු වෙන්න ඕන කෑලි කීයක්ද?
8න් 6ක් පාට කරාම 2ක්. පැහැදිලි. ඉදිරියේ ඇති රූපෙන් 4න් 3ක් පෑනෙන් හෝ පැන්සලෙන් පාට කරන්න. ඔන්න කොහොමද 8ක් තියෙන තැන 4න් 3ක් පාට කළේ. ඒ තමයි දුවේ පුතේ 2020 ප්‍රශ්නය. 14 වෙනි ප්‍රශ්නය ලෙස අපි ගන්නවා 2021 සහ 22. මොකද්ද මේ 2021 සහ 22 උනේ? අර අපේ කොරෝනා රෝගයත් එක්ක අපට පරක්කු වෙනවා. ඒ නිසා 2021 තියෙන තිබ්බ විභාගය 2022ට යනවා. ඒ නිසා අපි මේ අවුරුද්ද නම් කරන්නේ 2021 22 ශිෂ්‍යත්ව විභාගය කියලා. නමුත් 22 විභාගය තියෙනවා. 2021ට නියමිත එක තියන්න වෙන්නේ 2022 නිසා ඒ වර්ෂේ නම් කරලා තිබේ පුතේ 2021 22 ලෙස. 14 වෙනි ප්‍රශ්න ලෙස භාග පාඩම යටතේ අපි තෝරගමු. මොකද්ද ප්‍රශ්නය? රූපයේ ඇති අඹ ගොඩෙන් 4න් පංගු 3ක්. ඒතකොට 2020ත් ඒකම තමයි 4න් පංගු 3 නේ. එහෙනම් දැන් දීලා තියෙන්නේ සංඛ්‍යාවක් නෙවෙයි රූපයක් නෙවෙයි ද්‍රව්‍යයක්. එහෙනම් අඹ ගෙඩි කීයක් තියෙනවද? බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. අඹ ගෙඩි තියෙනවා 16ක්. එහෙනම් අඹ ගෙඩි 16න් 4න් 3ක්. අඹ ගෙඩි 16න් 4න් 3ක්. මොකද කරන්නේ? 4න් 3ක් එකපාරට හොයන්න බැරි නිසා අපි මොකද කරන්නේ? 16 4න් බෙදනවා. මොකටද? 4න් එකක් හොයා ගන්න. එහෙනම් 16 4ට බෙදාම 4 වරක් 4 16යි. එහෙනම් 4න් එකක් කියන්නේ දුවේ පුතේ 4ක්. එහෙනම් 4න් 3ක් නේ අපෙන් අහන්නේ. එහෙනම් මොකද? එකක් 4 නම් 3ක් කියන්නේ 4 වරක් 3 12ක්. අපෙන් අහන්නේ රූපයේ ඇති අඹ ගොඩෙන් 4න් පංගු 3ක්. අඹ ගෙඩි කීයද? අඹ ගෙඩි 12යි. අඹ ගෙඩි 12යි. ඔන්න 2021 සහ 22 ප්‍රශ්නය ලෙස ලැබෙනවා. ඊළඟට අපට යන්න පුළුවන් තවත් ප්‍රශ්නයකට 15 වෙනි ප්‍රශ්නය ලෙස. ඒක දුවේ පුතේ ලැබෙන්නේ 2022 ප්‍රශ්නය ලෙස. ඔන්න මම කියන්නේ 2022 අවුරුද්ද තිබුණා විභාගේ කියලා. අද දවසේ අපි 15 වෙනි ගැටලුව ලෙස භාග පාඩම යටතේ රූපේ අඳුරු කළ කොටස 4න් පංගු කීයද? 4න් පංගු කීයද? එහෙනම් අඳුරු කරලා තියෙන එක 4න් පංගු කීයද? අපි දැන් 4න් පංගු වලට යන්න පුතේ මෙතන කෑලි තියෙනවනේ 8ක්. එහෙනම් 8ක් තියෙන තැන කොහොමද 4න් පංගු කරගන්නේ? 8ක් තියෙන තැන කොහොමද 4න් පංගුවක් කරගන්නේ? දැන් සාමාන්‍ය අපට මෙහෙම වෘත්තය ඇඳහම ඔන්න 4යි. මේ තමයි 4න් එකක්. ඒ රූපේ දැන් මොකද කරලා තියෙන්නේ 8ට බෙදලා. එතකොට 8ට බෙදුවාම බලන්න ඔන්න වෙනදී 4න් පංගුව කියන එක තුල කෑලි දෙකක්. ඒ කියන්නේ 4න් පංගුවක් කියන්නේ 8න් නම් කොච්චරද? කෑලි දෙකක්. ඒ කියන්නේ 4න් එකක් කියන්නේ 8න් නම් දෙකක් ලෙස ඔබට පේනවා. මොන පැහැදිලි. 4න් එකක් කියන එක තුල 8න් නම් දෙකක් තියෙනවා. අපෙන් අහන්නේ අඳුරු කළ කොටස 4න් පංගු. ඒතකොට 8න් පංගු ලියලා හරියන්නේ නැහැ. එහෙනම් බලමු ඔබට පැහැදිලි මෙන්න දැන් මම 4ට බෙදුවොත් මේ රූපය මේ කෑල්ල 4න් පංගුවක්. 4න් පංගුවක්. ඒතකොට තවත් කෑල්ලක් එකතු වෙලා තියෙනවා. මේක බිලනේ. පාටික පොත් බෑ. කනේ එකත් එක ගන්න. පොළ බලනවා.
බොඩි ප්‍රශ්නයක් අරද්දක් තියෙනවා වගේ. මේක දැන් මේ නතර වුණා. ඒකට ආයේ මේ කට් කරන්න ඕනේ. තිබුණ බැලු. 22. දැන් බෝඩ් එක හරියට සර් නේද? දැන් තියා හරි. එහාට යන ගන්ටෝ කරගන්න තමයි බැරි. මේ කඩේ ඉඳලා ටීවී දෙකේ. උල්සියේ කොයිද? මේක රවුමක තියෙන නේද අර පොට්ටුවක දැම්මම. අඳුර කොල කොටස හතරක් අඳුර වෙලා. තව කොටසක් අඳුර වෙලා. මේක තමයි තියෙන්නේ. මේ වාර කරගෙන. හතරක් තියලා. මේ වර්ෂ තියලා පස්සේ තමයි හදන්නේ. නෑ මේක ඔය පාට කරලා තියන්න PDF එක හදලා යවමු. ඕක කළු පාටි පාට කරලා තියමු. එතකොට හරිනේ. ඕක ගන්න. ඕක අයින් කරන්න. ඒ පස්සේ අපි පස්සේ කතා කරන්න තියෙනවා. එහෙනම් දැන් අපි කලර් සිලෙක්ට් කරන්නේ. පේන් එකට ගිහිල්ලා. පේන් එකට යන්න. පේන් එක යෝගනේ. ඒක නෑ. ආයෙ පේන් එක ටච් කරන්න. අර ආයෙ පේන් එක ආන් කරනවා. ඕක කලින් තියෙන්නේ. ඒක අර හතර පාට කරන්නේ. ඒ දැන් වෙනස් එකක් නේද? වෙනස් රූපයක්. වෙනස් වුණාට කමන්නේ අනිත් ටිකත් දෙන්නේ. මේකෙන් බාර ගන්න තව කැල්ල මෙහෙන් බාර ගන්නද? කලින් පාට කරන්නේ එතන ඒක භාගයක් එකක්. ටික වගේ තියලා පාට කරන්නේ. ඒක දිගාතට මේකේ තියෙන්නේ. අර දැන් මේ විදිහට පාට කරන්නේ. එහෙම කරන්න ඕනේ මොකද මම දන්නේ කරන්න කියන එක තේරෙන්නේ නැහැ මොකද කරන්නේ. වෙනකොට එහෙනම් ප්‍රශ්නේ වෙනස් කරන්න බෙහෙත් වෙනස් කරාම මොක කරන්නේ. එහෙනම් ඕකේ මොකද්ද කරන්න හදන්නේ මට තේරෙන්නේ දැන් මේ PDF එක මේ විදිහට මේවා පෙන්නනවා. නේද? මේක දැන් ඔයා ගාන විදිහට හදනවා ඉතින්. ඔබ තියෙන විදිහට. මේකේ රූපේ මෙච්චරක් පාට කරලා තියෙනවා කියලා මේ තියෙන ගාන හදනවා. ළමයින්ගේ PDF එක විතරක් මේක හදලා යවනවා. දැන් අතත් ඒලා පෙන්නනකොට ඒකයි තිබ්බ එකයි අර දාලා තියෙන එක වෙනස් වෙනවා. තිබෙන්නේ කියන්නේ. දැන් මේක හරි එක හදලා යවුවහම මම මේකට දැන් මෙහෙම ලකුණු කරලා පෙන්නනකොට ඒක නෙමෙයිනේ පෙන්නන්නේ වෙන එකක් නේ අරගෙන තියෙන්නේ. කොහොමද? යවන එකේ. ඒක වෙනස් කර. යවන එක තව යවලා නැහැ නේ. ඊට හදලා යවන්නේ. ඒක තමයි මේක කරන්න ඕන. යවන එක තමයි කරන්න ඕන. යවන එක මේක නෙමෙයි යාලට යවන්නේ. මේ ඔයා මේ කරන එක නෙමෙයි යවන්නේ. එයාලට වෙනම මේ ෆොටෝ කොපි ගහන්න පුළුවන් වෙන PDF එකක් හදලා යවන්න ඕන. ඒක හරි. ඒ යවුවහම මන් දැන් මේකට ඇඟිල්ල තිබ්බහම මෙතන තිබ්බහම ඒකේ තියෙන වෙන එකක් නේ. ඒක ඉතින් තව හදලා නැහැනේ. ඒක එතනම පාට කරනවා. ඒක පස්සේ වැරදීනේ. ඇවිල්ලා මේකේ මේ මෙතනම පාට කරනවා. එතකොට හරිනේ. කියන එක තේරෙන්නේ නැහැ නේ. මොකද භාග පර්ශපත්ති මිනිස්සු පෙරලා බලපුවම මේක නෙමෙයිනේ පස්සේ රූපේ. ඉතින් ඒක තමයි ඔයා මේක පාට කරලා තියලා සාකච්ඡා කරන්න ගන්නේ. භාග ප්‍රශ්න කියන්නේ මේකනේ. ඔව් ඉතින් මේක වෙනුවට මේකක් වෙන එකක් වුණාම රූපේ වෙනස්නේ. වෙන එකක් වෙන්නේ කොහොමද? මේකේ මේ තැන් වල තියෙන එකද? නැතු ඒක දෙන්න පස්සේ හෙට බත් කරන්න මොකක් කරමු ඒකේ බත් කරන්න හෙට දැවිල එතන එන්න තමයි ඇවිල්ලා මේක බෑ කරන්න නෑ අඩුපාඩු
මොකද කරන්නේ මේ වෙලාව හදන්නේ? ඒ ප්‍රශ්නේ අරලා අපි මේ නෑ ඒක ඔයාලට ඕක කියන්න පුළුවන් මේ පේපර් එකේ තියෙන තැන් කීපයක් පාඩ කරලා මේකේ නම් ඔයාලට පේපර් එකේ මෙහෙම එහෙම කියන්න ඕනේ නේද? ඒක බලමුකෝ. ඒක කට් කරලා 2022 අපි ඔන්න දැන් ඉගෙන ගත්තා. අපි එහෙමනම් යමු 2023 අරමුණු කරගෙන 16 වෙනි ප්‍රශ්නය ලෙස ඇවිල්ලා තියෙන ප්‍රශ්නයට මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? අඹගෙඩි 16කින් 4න් පංගු 2ක්. එතකොට අද මේසෙට ඇවිල්ලා තියෙන රූපයක් නෙමෙයි ප්‍රමාණයක්. අඹගෙඩි 16කින් 4න් පංගු 2ක් යනු අඹගෙඩි කීයද? එහෙනම් 4න් 2ක් අපිට හොයාගන්න 4න් 2ක් අපිට හොයාගන්න එකපාරට බෑ. ඒ නිසා අපි මොකද කරන්නේ? 16න් 4න් එකක් හොයා ගන්න. කොහොමද හොයන්නේ? 16 4ට බෙදනවා. 16 4ට බෙදාම 4යි. එහෙනම් 4න් එකක් 4යි. එහෙනම් 4න් දෙකක් හොයන්නේ කොහොමද? 4න් එකක ප්‍රමාණය දෙකෙන් ගුණ කළා 4 2 8යි. එහෙමනම් අඹගෙඩි 16කින් 4න් පංගු 2ක් යනු අඹගෙඩි කීයද? අඹගෙඩි 8යි. ඉතාමත් ලේසි. 2023 අපට ඇවිල්ලා තියෙන ප්‍රශ්නය. 2023 ඇවිල්ලා තියෙන ප්‍රශ්නය. එහෙමනම් ඊළඟට අපට තියෙන්නේ 2024 ප්‍රශ්නයට යන්න. 2024 ප්‍රශ්නේ දුවේ පුතේ ඇවිල්ලා නැහැ. 2024 භාග ඇසුරෙන් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මොකක්ද දැන් අපට තියෙන හිතෙන දේ? 2025 භාග ප්‍රශ්නයක් බොහෝ විට එන්න පුළුවන්. අපි ඉදිරියේදී තවත් විවිධ ඔන්ලයින් වැඩසටහන් වලට එකතු වෙනවා. ඒ වගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය අරමුණු කරගෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ගණිත ගැටළු අරමුණු කරගෙන විවිධ තවත් ගැටළු අපි නිර්මාණය කරමින් ඔබට කතා බහ කරනවා. එහෙමනම් 2024 ප්‍රශ්නය බොහෝ විට භාග එකක් එන්න පුළුවන්. මොකද 2024 ඇවිල්ලා නැති නිසා 2025 භාග පාඩම ඇසුරින් එකක් එන්න පුළුවන්. අපි නිර්මාණය කරගමු 2025 මොන වගේ ප්‍රශ්නයක්ද එන්නේ කියලා ඉදිරි වැඩසටහන් වලින්. එහෙමනම් අද දවස අපි භාග පාඩම ඇසුරු කරගෙන පහුගිය විභාග ප්‍රශ්න 2011 සිට 2024 දක්වා ඇවිල්ලා තියෙන ප්‍රශ්න දිහා බැලුවාම මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා අපි ඔබට කතා බහ කළා. භාග පිළිබඳව මහා දැනුමක් ඔබට ලැබුණා. එහෙනම් ඉදිරි 2025 ප්‍රශ්නයට භාග ඇසුරෙන් ආවොත් ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ. ඒ අදාළ ප්‍රශ්නයට අදාළ දැනුම අද දවසේ අපි සම්පූර්ණ කරගත්තා. ඒ දැනුම මතකයේ තියාගෙන එhmenan ඉදිරි වැඩසටහනකින් 2025 වෙනුවෙන් දෙක පත්‍රයේ නැවත කතා කරද්දී භාග පාඩම ඇසුරින් AVI විශ්වාස කළ හැකි අනුමානයක් අපි හදාගමු. එහෙමනම් දුවේ පුතේ අද දවසේ අපි ඔන්ලයින් වැඩසටහනේ දෙක පත්‍රයේ වෙනුවෙන් අද දවසේ කතා කළ භාග පාඩමෙන් අපි ඉවත් වෙනවා. අලුත් පාඩමකින් නැවත අපි තවත් දෙක පත්‍රයට උදව්වක් ලෙස තවත් පාඩමකින් තවත් දවසක හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන් දුවේ පුතේ. සුබ වෙන වෙනවා අයින් වෙනවා නෙමෙයි අදට සමුගන්නවා මේ අතන කියන්නේ මෙහෙම 24 දැන් ඇවිල්ලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් 25 එන්න ඕනේ. එහෙනම් අපි මේ විදිහට දෙක පත්‍රයට අනුමාන හදපු වෙනමම එකක් තියෙනවා. ඒ අනුමානයේදී අපි ඒ පිළිබඳව කතා කරනවා කියලා කියන්නේ. කටවටේ තිබ්බනේ. ඒක දිනවද? මේ කතා කරන්නේ. මොකද්ද? ඕක කටවටේ තියාගෙන මේ කතා කරන්නේ. පෙවුනක් දන්නේ. කාපුවා මේ තිබ්බ. ඒක මේවා කරන්නේ. පේනවද දන්නේ? පේන ඔයගේ zoom කරලා බලුවොත් පේනවද?